මිනිස්සු ජීවත් වෙන්න විවිධ දේවල් කරනවා. ජීවන අරගලය හරි පුදුමාකාර එකක්. රටක රාජ්‍ය නීතියට අනුව මිනිස්සුන්ට අවනතව කටයුතු කරන්න වෙනවා. ඒ වගේම සමාජ සම්ප්‍රදායන් තියෙනවා, අනපනත් තියෙනවා. ඒවට සැලකිලිමත් වෙලා ඒවා අනුගමනය කරමින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොටම වඩා තමන් ආශ්‍රය කරන සහ සමන් වාසය කරන ඒ සමාජ වටපිටාවේ මිනිස්සුන්ගේ ආකල්ප සිතුම් පැතුම් හරි ප්‍රබලයි. ඒ ආකල්පවලට අනුව සිතුම් පැතුම් වලට අනුව කටයුතු කරන්න තම තමන්ට සිද්ධ වෙනවා. එහෙම නැතු වුණොත් මහා ප්‍රබල ඛේද වාචකයකට මිනිසාට ගොදුරු වෙන්න වෙනවා. ඒ හැම තැනකම තියෙන්නේ සිත් ඇවුල්, අඩම්තේට්ටන්, කලහ ආදී නොයෙක් විවේචනයන්. මිනිස්සු ගොඩනගාගත්ත සංස්කෘතින් විවිධයි. විවිධ සංස්කෘතින් තියෙනවා. ඒ විශ්ව යථාර්ථයද කියන එක පිළිබඳව ගවේෂණය මිනිසා තුළ ඒ කුතුහලයක් වෙනම තියෙන කාරණාව. මිනිස්සු මොනමන දැනුම් පද්ධතියට ගියත්, මොනවන ආකල්ප ගොඩනගාගෙන හිටියත්, මොනවගේ ආකාරයක සංස්කෘතියකට අනුගතව ක්‍රියා කළත් විශ්ව යථාර්ථය කියන එක එකයිනේ. විශ්වයේ යථාර්ථයක් තියෙනවා නම් එකයි. සරලව කියනවා නම් විශ්වයේ විදිය, විශ්වයේ ක්‍රියාකාරීත්වය එකයි. ඒක එක එක්කෙනාට ඕන විදියක් වෙන්න බෑනේ. දැන් ධර්මය කියන එක අපි ගමු. ඒ ධර්මයෙන් මිනිසා හැඩගස්වන්න යන්නේ, සදාචාර සම්පන්න කරන්න යන්නේ, යහපත් පුරවැසියෙක් කරන්න යන්නේ, Tamanට ආර්ථික සිද්ධිය සැලසෙන කෙනෙක් බවට පත් කරන්නේ ප්‍රබල කාරණාවක් තමයි මිනිසාට ධර්මය කියන එක. දැන් බලන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වය පිළිබඳවත් මිනිසා පිළිබඳවත් දේශනා කරන ධර්මය එක ජේසුස් වහන්සේගේ ධර්මය සහ එක පුජ්‍යල කණ්ඩායමකට මහමත්තුමා දේශනා කරන දහම ධර්මය ඒක මිනිසා ඒත් කියන්නේ මිනිසා ගැන, විශ්වය ගැන, මේ යථාර්ථය ගැන. හැබැයි ඒක මහමත්තුමාගේ ධර්මය නැත්නම් දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙනවා. ඒක එක්තරා කණ්ඩායමකට සීමා වෙනවා. බුදුහාමුදුරුවෝ දහමක් දේශනා කරනවා. ඒත් මිනිසා ගැන, සිතුවිලි ගැන සහ විශ්ව යථාර්ථය පිළිබඳව විවරණයක් කරන්න. ඒක එක්තරා කණ්ඩායමකගේ දහමක් බවට පත් වෙලා තියෙනවා. එහෙම වෙන්න බෑනේ. මේ හැමෝම දේශනා කරන්නේ විශ්වය ගැන නම්, මනුෂ්‍යය ගැන නම් මේ ඔක්කොම එකක් ඕනනේ කියන්නේ. ඒකයි යථාර්ථය කියලා කියන්නේ. ඒකයි සත්‍යය කියලා කියන්නේ. සත්‍ය එක එක කණ්ඩායම් වලට වෙනස් වෙනස් ස්වරූප ගන්න බෑනේ. එක එක පුජ්‍යලයන්ට වෙනස් විදියක් වෙන්නත් බෑනේ. එමනම් මේ පුජ්‍යල ආකල්ප මත කොට නැගුණු සංස්කෘතිය විවිධ සංස්කෘතින් බවට පත් වෙලා තියෙනවා. මනුෂ්‍යයා හැඩගස්සන්නේ, මනුෂ්‍ය යථාර්ථය කරා ගෙනියන්නේ මේ විවිධ ඉගැන්වීම් හා මේ දර්ශනවාදයන් ඔස්සේ. එහි ප්‍රබල කාරණාව තමයි ආගම කියලා කියන්නේ. කවදද හරි ලෝක මිනිස්සුන්ට එක තැනකට එන්න වෙනවා. ඒ තමයි විශ්ව යථාර්ථයට, විශ්වයේ තියෙන ඇත්ත කතාවට. ඒක ජේසුස් වහන්සේට ඕන විදිහට වෙනම අර්ථකථනයක් කරන්නත් බෑ. මහමත්තුමාට ඕන විදිහට වෙනම අර්ථකථනයක් කරන්නත් බෑ. බුදුහාමුදුරන්ට ඕන විදිහට වෙනම අර්ථකථනයක් කරන්නත් බෑ. නැත්තම් වෙන තව කාට හරි ඕන විදිහට තව වෙන අර්ථකථන කරන්න බෑ. එකම අර්ථකථනයක් තමයි තියෙන්නට ඕන. එහෙමනම් මේ ජේසුස් වහන්සේට, මොහොමත්තුමාටද, බුදුහාමුදුරන්ටද වැරදිලා තියෙන්නේ, ලෝක මිනිස්සුන්ටද වැරදිලා තියෙන්නේ කියන එක පිළිබඳව ගවේෂණයකට ලෝක මිනිසාටම එන්න සිද්ධ වෙනවා. අවසාන වශයෙන් මිනිසා හෙම්බත් වෙලා, දුක් වෙලා, වාද විවාද හදාගෙන, ආගම් නිසා, ජාති නිසා, රටවල් නිසා යුදකෝල කාලකෝලහල ඇති කරගෙන මරාගෙන මහා විවේචනයකින් පස්සේ මිනිස්සු අන්තිමට හොයා ගන්නවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කතා කරලා තියෙන්නේ එකම දෙයක්, මහමත්තුමා කතා කරලා තියෙන්නේ එකම දෙයක්, බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ එකම දෙයක් කියන එක පිළිබඳව. මේ සියලුම ශාස්ත්‍රූන් වහන්සේලා පැමදගෙන එන්නේ සහ නැත්තම් අනුගමනය කරන්නේ එකම මූලයකින් විහිදුණු එකම එක විශ්ව යථාර්ථයක් පිළිබඳව පමණයි කියන එක පිළිබඳව. දැන් බැලුවාම ඕන අතර ප්‍රශ්නයක් නැහැ.
හැබැයි ඔවුන් අල්ලාගත්ත මිනිස්සු තුළ ප්‍රශ්නයක් තියෙන. එනිසා අපි හැමෝටම එකම වේදිකාවකට ගොඩ වෙලා එකට වාඩි වෙලා ඉඳගෙන අධ්‍යයනය කරන්න තියෙන එක දෙයක් තියෙන. ඒ තමයි විශ්වය කියන්නේ මොකක්ද? විශ්ව යථාර්ථය කියන්නේ මොකක්ද? මිනිසා කියන්නේ කවුද? මිනිසාට උවමනා මොනවාද? මිනිසා කෙසේ පිළිපැදිය යුතුද කියන කාරණා. මේ කාරණා පොදු කාරණා. මේ කාරණා තුළ තියෙන යථාර්ථය එකක් මිස එක එක කණ්ඩායම් වලට සහ එක එක ආගම් වලට එක එක ජාතීන් වලට එක එක මනුෂ්‍යයාට එක එක විදිය වෙන්න බෑ. ඒක නෙමෙයි එහෙනම් විශ්ව යථාර්ථය සත්‍ය කියලා කියන්නේ. එහෙනම් කිං සත්‍ය ගවේසි. ඇත්ත මොකද්ද? ඒ ඇත්ත හොයාගෙන යන ලෝකය වැඩි ඈතක නැහැ. ඒ ඇත්ත ලෝකෙට අනාවරණය වෙලා මේ සමස්ත බෙදුම්වාදයට තිත තියෙන කාලය වැඩි ඈතක නැහැ. ඒ නිසා පෙළ ගැසෙන්න කියලා සිහිපත් කිරීම කරනවා.